දෙස්පිටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි ආදර දුවේ පුතේ කතෝලික ජීවිතය කියලා කියන්නේ විශ්වාසයේ ජීවිතයක්. අපිට විශ්වාසිකයින් කියලා කියන්නේ නිසයි. මෙම ජීවිතය අපිට උරුමෝනේ බෞතිස්මය කියන ප්‍රසාද නිධානයත් සමග. එතකොට අද සුබුවතට අපි එබිකම් කරලා බලද්දී උන්වහන්සේ කියන උන්වහන්සේ තුළ විශ්වාසය තබන කිසිම කෙනෙකු උන්වහන්සේත් තබින්නේ නැහැ කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි ආදර දුවේ පුතේ අපි කොච්චර ලෞකික දේවල් කෙරේ විශ්වාසය තබාගෙන හිටියක් ඒ දේවල් අපි අයිති කරගන්නට උත්සාහ කළත් මේ දේවල් වලට බෑ. අපිට සදාතන ජීවිතය ඉලක්ක කරලා අපට ඒ දේ ලබා දෙන්නට. අපි උත්සාහ කරන්න ඕන කාටවත් විනාශ කරන්නට බැරි ජීවිතයක් ලං කරගන්නට. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ මුළු ලෝකෙම ලබාගත්තත් වැඩක් නෑ ඔබගේ ආත්මය නැති කරගත්තොත්. ඒක නිසා මේ බෞතිස්මීය කැඳවීම තුළ අපිට තෙලින වෙලා තියෙන විශ්වාසයේ ජීවිතය ගැන මෙනෙහි කරන්නට මෙම චතාරික භාවනාව අප සියලු දෙනාටම ආරාධනා කරද. ඔබ සියලු දෙනාටම දේශ ක්‍රිස්තයි.